අද දුරුතු පෝය. ඉතින් අපි මහියංගනේ මහාසාය වන්දනා කරන්න යනවා අපේ මහාචාර්ය එච්.එම්. පේරත් මැතිතුමා සමග. ඒ යන අතරමඟ අපිට මේ හරි ලස්සන දර්ශනයක් පේනවා. අපිට පේන ඇති මේ දර්ශනය අනිකරම පරිසරය සොරබොර වැයෙන් එහාට පහළ බින්තැන්න ප්‍රදේශයේ මහියංගන ප්‍රදේශයේ වැනි ප්‍රදේශ ගණනාවක් මෙතන පේනවා. ඒ සුන්දර දර්ශනය ඉතිහාසයේ ඉතා විශිෂ්ට වූ ප්‍රදේශයක් ලකුණු කරනු ලබන මානව ශිෂ්ටාචාරයට අයත් සුවිශේෂ බිම් කැබැල්ලක්. මෙය මහියංගනයේ වශයෙන් අපි හඳුන්වනවා. මහීකාන්තාවගේ අංගනය ලෙස හඳුන්වන මේ බින්තැන්න පුරවරයේ සැබෑ උතික්ෂිප්තයක් වශයෙන් උන්නස්කිරියේ 18 වංගුව සමීප කෙරෙන මේ සුන්දර වූ කැලෑරුද විශිෂ්ට වූ මානව නිර්මාණයක් නොව ස්වභාව ධර්මයේ නිර්මාණයක් වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන්. සර් එතකොට මේ බින්තැන්න කියන වචනේ කියන්නේ බින්තැන්න කියන්නේ මහියංගනේ දෙක මේක එක වචනයක්. එක වචනයක් නේ. බින්තැන්න. බින්තැන්න. මහීකාන්තාවගේ අංගනේ. මහීකාන්තාව කියන්නේ මේ හරි ඔක අතනින් සමතලා වෙනවා මෙතන ඉඳන් දිගටම. සමතලා වෙනවා නේ. අංගනේ කියන්නේ ඒක නෑ. අපි කියන්නේ දැන් අපි කියන්නේ මේ ඉදිරියට කියන්නේ අංගනේ කියලා. එතකොට සර් මේ මහියංගනේ ප්‍රදේශය දැන් බුදුරණවහන්සේ වැඩම ඉන්න කලින් මහියංගනේට අද වගේ දුරුතු පොය දවස්නේ වැඩම වෙලක සඳහන් වෙන්නේ. ඔව්. ඉතින් ඊට කලින් ඉඳන්ම සර් දැන් මේ ප්‍රදේශයේ ජනාවාස වෙලා තිබ්බද? ඔව් ජනාවාස වෙලා තිබුණා. හැබැයි ජනාවාස හුඟක් වෙලාවට අපි හඳුන්වන්නේ වර්තමානයේ ආදිවාසීන් කියලා. නමුත් වැඩි ජනතාවගේ ජන්ම භූමිය වශයෙන් තමයි මහියංගනේ හඳුන්වන්නේ. ඒ වගේම මේ දේව පුරාණය හා සම්බන්ධ සිද්ධි මාලාවකින් මේ ප්‍රදේශය පෝෂණය වෙලා තියෙනවා. ඒක තමයි වැඩි ජනතාව විසින් අදහනු ලබන බොහෝ දෙවිවරු පිරිමි දෙවිවරු නොව කාන්තා දෙවිවරු. ඒ නිසා ඒ ප්‍රදේශය පිළිබඳ විධිමත් පර්යේෂණ අධ්‍යයන තාම කෙරිලා නැහැ. නමුත් කතරගම කාජරගාමයේ සාක්කිය කියලා අපි සඳහන් කරන යමක් තියෙනවා අපේ ඉතිහාස පොතේ. එහෙනම් කතරගම පුරවරයේ සිට මහියංගනය දක්වා පවතිනා වූ මේ බින්තැන්න හා සම්බන්ධ වෙච්ච මේ පැතිකඩ තුල ඉන්දියාව නැත්නම් දඹදිව හා සම්බන්ධ වෙච්ච සිදුවීම් රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි සුද්ධෝදන රජතුමාගේ බාලම නැගණියක් මේ මහසමන් දෙවියන් වහන්සේ හා සමග විවාහ වෙලා හිටියයි කියන පුරාවෘත්තය. ඉතින් මෙහිදී ඊටාම සැඟවී තිබෙන පුරාවෘත්තේ නම් සමන් දෙවියන් සහ බුදුන් වහන්සේ අතර තියෙන ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය. සමන් දෙවියන් වහන්සේ කියලා කියන්නේ බුදුරන් වහන්සේගේ ගිහි කාලේ මාමා කෙනෙක්. ඔව් මාමා කෙනෙක් වෙනවා කියලා සඳහන් වෙනවා බත්තගච්ඡායන මේ කුමරිය තමන්ගේ විවාහය සිටි. ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරන්න. ඔව් ඉතින් ඒ සුද්ධෝදන රජුරුවන්ගේ බාල නැගණිය බද්දගච්ඡායන කුමාරිය සමග විවාහ වී සිටි මේ අපේ වර්තමානයේ ඌව හා සම්බන්ධ වෙමින් මහියංගනේ තදාස්ත ප්‍රදේශවල පාලනය ගෙන ගිය සමන් දෙවියෝ කියන ඒ ප්‍රාදේශීය පාලකයා. එතුමා තමයි මේ තමන්ගේ ඥාතිත්වය හා බැඳී පවතිනා වූ බුදුන් වහන්සේ මහියංගනේ කියන ස්ථානයට වැඩම කරනු ලැබුවේ. ඉතින් ඒ වන විටත් මහියංගනය බුදුන් වහන්සේගේ ධර්මාන කාලයේදීම අපි දකිනවා මේ වැඩම කිරීම සමගම සමන් දෙවියන්ට වන්දනා කර ගැනීමට උන්වහන්සේගේ හිසකෙස් ධාතු පරිත්‍යාග කළයි කියන්නේ. ඒ අනුව තමයි මහියංගන චෛත්‍ය නිර්මාණය වෙන්නේ. ඒ සමගම අපි දකිනවා බුදුන් වහන්සේ මේ පරිනිර්වාණ මංචකයේදී ආදාහනයේදී උන්වහන්සේගේ ග්‍රීවා ධාතුව රැගෙන රහතන් වහන්සේ ලංකාවට වැඩම කරනවා. ඒ නිසා මහියංගනේ අද මේ ග්‍රීවා ධාතුව සහ බුදුන් වහන්සේගේ මේ කේශ ධාතු කියන දෙකම නිදන් කරලා පසු කාලීනව අපේ රජවරු බෞද්ධ රජවරු ප්‍රමාණයෙන් මෙම චෛත්‍ය විශාල කළ හැදූ බවට ඓතිහාසික සාක්ෂි දක්නට ලැබෙනවා.